ආන්සලා කියන විදිය ගැටලුවක් මේ රටේ තියෙනවා නම් දැන් ජනතාව ඉන්නවනේ පාරේ. ඕනම ශේෂ්ත්‍රයක. ඕනම ශේෂ්ත්‍රයක ජනතාව ඉන්නවනේ මහපාරේ. දැන් ජනතාව මහපාරේ නෑ. ඒ කියන්නේ ජනතාව සතුටෙන් ඉන්නවා මේ යන වැඩ පිළිවෙල ගැන බලාපොරොත්තුෙන් ඉන්නවා. බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. තමුන්නාන්සලා අපි ගැන කියපු කිසිවක් උනේ නෑ. තමුන්නාන්සලා ඡන්දෙට කලින් අපි ගැන බොහෝ જાති කිව්වනේ. එතකොට බොරු කිව්වේ බලන්න ඕන දැන් අපිට තමුන්නාන්සලාද කියලා. ඈ දැන් කිව්වා තෙල් පෝලිං ඇති වෙනවා කිව්වා. එහෙම මොකුත් නෑ හොඳට රට යනවා ඉතින්. නේද පන්සල් වලට දාන්නේ නැතුව යනවා කියලා කියපු පච බුදුවම්මෝ තාම මෙහෙම ඉන්නක පුදුමයි පොළව පලාගෙන යන්නේ නැතුව. දීපල පවර ගන්නවා කිව්වා. වාහන දෙකක් තිබ්බොත් එකක් ගන්නවා කිව්වා. නුවර පෙරහැර නවත්තනවා කිව්වා. ඇත්තඳ විහාරේ පෙරහැර නවත්තනවා කිව්වා. කියපු පච තාම ඉන්නක පුදුමයි ඇත්තටම. හැබැයි ඉන්න ඕන. මොකද දන්නවද නැත්තම් ප්‍රතිපක්ෂයක් නැතුව යනවා. අර සතියෙන් සතිය කතාවක් කො ඡන්ද කතාවක් කිව්වා. ජනාධිපතිවරණයෙන් දිනුවට පස්සේ හරි මහමැතිවරණේ තිබ්බා. මේ අවුරුද්දට ඡන්දයක් තිබ්බා. පළාත් පාලන ඡන්දේ. ඉතින් ජනමතය බලා ගන්න කතාවක් කියපු නිසා ජනමතය දැන් මොකද කියලා අවුරුද්දට එකක් තිබ්බම ඇති. ඉතින් තමුන්නාන්සලාටත් වාසි පොඩ්ඩක් කල් ගිහිල්ලා තියෙන එක ඉස්සර ක්‍රමයට. නමුත් ඇත්ත වෙන්නේ අවුරුද්දක් ගිහිල්ලා පළාත් සභා ඡන්දේ තියෙනකොට විපක්ෂයේ මේ තත්ත්වයක් දුර්වල වෙන බවට අපිට කිසිම සැකයක් නැහැ. මොකද අපි ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරලා තියෙන නිසා. ලංකාවේ පළවෙනි වතාවට ගෙවිච්ච අවුරුද්දෙන් කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. දූෂණයෙන් තොර 100%ක් දූෂණයෙන් තොර පාලනයක් අවුරුදු 76කට පස්සේ ලංකාවේ ක්‍රියාත්මක වෙන බව මේ රටේ ජනතාව දන්නවා.